guys, welcome back to my channel. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ අනුරාධපුර trip එකේ day 2 vlog එකත් එක්ක. ඉතින් අද අපි මුලින්ම කටුසෑය වඳින්න යන්න තමයි decide කරේ. අපි පිටත් උනේ උදේ 8:00ට විතර. ඊට පස්සේ අපි යන ගමන් අපිට මග හම්බුණ හෙළබොජින් හලෙන් අපි කොළ කැඳෙහෙකුත් බිව්වා. මම ඉතින් කිව්වනේ අපි මුලින්ම අද යන්නේ කටුසෑය වඳින්න කියලා. මේ තමයි කටුසෑය. මේ කටුසෑය තියෙන්නේ මිහින්තලාවට යන පාරෙමයි. අපි කටුසෑය වඳින්න ආවේ first time. අපි මෙතනටත් මල් පහන් පූජා කරලා වැඳ පුදාගෙන පොඩි වෙලාවක් කටුසෑය ළඟ වාඩි වෙලා හිටියා. අපි කාර් පාක් එකට යනකොට අපිට හම්බුණා ශාස්ත්‍ර කියන ඇන්ටි කෙනෙක්. ඔන්න දැන් අපි මේ ඒ ඇන්ටිගෙන් ශාස්ත්‍රයක් අහන ගමන් තමයි ඉන්නේ. අපි මේ මිහින්තලාවට යන ගමන් ඉන්නේ. ඔයාලට මේ ඈතින් පේන්නේ මිහින්තලාව. දැන් මේ අපි මිහින්තලාවේ උඩමළුවට නගින ගමන් තමයි ඉන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ සේල චෛත්‍යරාජාණන් වහන්සේ. අපි මේ නගින්නේ චෛත්‍යරාජාණන් වහන්සේ වැඳ පුදා ගන්නයි. අපි චෛත්‍යරාජාණන් වහන්සේටත් මල් පහන් පූජා කරලා වැඳ පුදා ගත්තා. අපි දැන් මේ ලෑස්ති වෙන්නේ මිහින්තලාව නගින්න යන්න. අපි මිහින්තලාවටත් නැගලා මේ ඊළඟට යන්නේ කොහෙටද කියලා ඔයාලට තව ටිකකින් බලා ගන්න පුළුවන්. අපි යන අතරමඟ අපිට හම්බුණා තල් විකුණන තැනක්. අපි තල් ගෙඩියක් බොන්නත් අමතක කරේ නැහැ. ඔන්න අපි දැන් මේ උමන්දාවට තමයි ආවේ. දැන් මේ ඔයාලට පේන්නේ උමන්දාවේ බෝධීන් වහන්සේ. උමන්දාව පන්සල කියන්නේ හරිම ලස්සන පන්සලක්. ඔයාලත් ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන්ම මේ පන්සල වැඳ පුදා ගන්න යන්න. දැන් අපි යන්න හදන්නේ චෛත්‍යරාජාණන් වහන්සේ වැඳ පුදා ගන්න.
ඔයාලට දැන් මේ පේන්නේ උමන්දාව චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළත වැඩහින්න ධාතුන් වහන්සේලා. දැන් මේ අපි ඉන්නේ චෛත්‍ය ගර්භය ඇතුලේ. මේ තමයි උමන්දාවේ දලසිතියම. උමන්දාව පන්සලේ රැඳ පුදාගන්න නරඹන්න ගොඩක් තැන් තිබුණා. නමුත් වෙලාව මදි නිසා අපි ඔක්කොම තැන් බැලුවේ නැහැ. අපි උමන්දාවේ ගොඩක් ස්ථාන බැලුවා. ඒ වගේම තමයි අපිට ගොඩක් ස්ථාන බලාගන්න බැරි වුණා. අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලම තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye.